ලංකාවේ හිටියලු යක්ෂ නාග ඔන්න තව මොනවද කියලා ඉවරලා ඒගොල්ලෝ ඔක්කොම කවුද? ඒගොල්ලෝ ඔක්කොම ගෝත්‍රිකයලු. ඒගොල්ලෝ සියලු දෙනාම ගෝත්‍රිකයලු. එතකොට ඒගොල්ලෝ මේ යක්ෂයෝ නෙමෙයිලු. නාගයෝ නෙමෙයිලු. හරිද? එතකොට මම අහන ප්‍රශ්නය. දැන් මුචලින්ද නාගරාජා නාගයෙක් නෙවෙයි නා. මණියක් ඉදා හොඳ ලංකාවේ කවුද? මණියක් ඉදනා රජු. චූලෝදර මහෝදර නාගරජු. ඒවට කතා හදලා චූලෝදර කියන්නේ චූල උදර පුංචි බඩ. චූල උදර පුංචි බඩ. එතන පුංචි බණ්ඩා. මේ අපේ පුංචි බණ්ඩලු. මහෝදර ලොකු බඩ. ලොකු බණ්ඩාරලු. එතකොට මේක බලන්න මිනිසුන්ට ගැලපෙනොත් නිකන්. එහෙම කිව්වා ලංකාවේනේ මේ ඇවිල්ලා මේ පුංචි බණ්ඩයි ලොකු බණ්ඩයි. එන කියලා ඉතින් මොකද වෙන්නේ? අන්දලා තියනවා පුදුම ඇන්දිල්ලක්. හරිද? එතකොට මොකද වෙන්නේ? මිනිස්සු මේවට රැවටෙනවා. රැවටිලා මං අහන ප්‍රශ්නය. හරි. දැන් ඔය පුංචි බණ්ඩගේ ලොකු බණ්ඩගේ ගෙවල් තිබුණේ කොහෙද? කොහෙද? චූලෝදරයි මහෝදරයි හිටියේ කොහෙද? නාගදීපේ මූදුපතුලේ. එතකොට ඔක්සිජන් ටැංකිය හිමත් තියෙන්නේ නැතිනේ. ඇයි? මූදුපතුලේ ඉන්න බෑනේ ලේසියෙන් පාසු මිනිකුට. නේද? ඔක්සිජන් ටැංකිය හිම ගහලා. හරි කතන්දරයක් තියෙන tie කාලේ. මේවා ඒ කියන්නේ ඇත්තටම මේ නාග රාජීන්ගේ විමානයේ තියෙන කොහෙද? දැන් අපි දන්න 이르දිමත් නාගයින්ගේ සාමාන්‍ය මේ ගොඩබිම ඉන්න තිරිසන් සත් ඒ කියන්නේ තිරිසන් කුලයටම තමයි අයිති වෙන්නේ. සාමාන්‍ය 이르දි නැති නාගයින් කොටසක් ඉන්නවා 이르දිමත්. ඉතින් මේමයි අභිධර්මයේ ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ තිරිසන් ලෝකයේ සත්වයින් ගැන කියනවා. මනුස්ස ලෝකයේ සත්වයින් ගැන සතර පාය සත්වයින් ගැන කියනවා. 31 භූමිතලය ගැන විස්තර කරනවා. එතෙන්දී තිරිසන් ලෝකයේ සත්වයින් ගැන විස්තර කරද්දී කියනවා සමහර තිරිසන් සත්වයින් බහුතරයක් මනුස්සයින් සමගම මනුස්ස තලයේම වාසය කරන්නේ. බල්ලෝ පූසෝ නරි ඒ සත්තු ටික අපිත් එක්කම ඉන්න. නාගයින් වැනි සමහර සත්වයින් මුහුදු පතුල ඇසුරු කොටගෙන නාග භවන නැමැති ස්ථානවල වාසය කරන්නේ. ඉතින් මේ ත්‍රිපිටකයක් කියවලා නැති, පොතක් පතක් දන්නේ නැති, දැකලා නැති, එහෙම සම්භවයක් නැති හිතලු කියවන මිනිස්සුත් ඒ මිනිස්සුන්ගේ අනුගාමකී කොච්චර පවුද තථාගතයන් වහන්සේ ගැන ධර්මයේ ගැන සැක ඇති වෙන එක අහන්න දෙයක් නෙමෙයි. පැහැදිලි කාරණාව. එතකොට බුද්ධේ කංකති විචිකිච්ඡති. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකයි. ධම්මේ කංකති විචිකිච්ඡති. ධර්මයේ පිළිබඳ සැකයි. සංඝේ කංකති ධර්මයේ පිළිබඳ මොනවද සැක? මේ තියෙන්නේ ඇත්තම ධර්මයේද? මේ ධර්මය අනුගමනය කළ නිවන් දකින්න පුළුවන්ද? මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේද? ඒක කාලයක් තිස්සේ එනකොට දැන් අවුරුදු 2500ක් එනකොට මේක වෙනස් වෙලා මොනව වෙන්න පුළුවන්ද? විකෘති වෙලා ඇද්ද? තේරුණා නේද? ඔන්න ඔහොම මොකද වෙන්නේ? සමහරුන්ට සැක සංකා ඇති වෙනවා. සමහරුන්ට සැක සංකා ඇති වෙනවා. ඔව් ත්‍රිපිටකය පිළිබඳ මේ ත්‍රිපිටකය කියන එක ඇත්තම එකද? දැන් මම දැක්ක සමහර හාමුදුරුවෝ කියනවා මා පිටක සම්පදානේන කියන පදය වරද්දලා. බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? පොතක තිබ්බ පළියටම පිළිගන්න එපා. තේරුණානේ? මා පරම්පරාය, මා ඉතිකිරාය, මා ගබ්බහේතු ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් අපි හිතමු මෙහෙම. දැන් ඔයගොල්ලන්ට ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ නිර්ණායක කීපයක් කියනවා. මොකද්ද කියන්නේ? පරම්පරාවෙන් ආව කියලා පිළිගන්නත් එපා. අහවල් තෙරුන් වහන්සේ කිව්වා කියලා පිළිගන්නත් එපා. පොතක තිබ්බ කියලා පිළිගන්නත් එපා. එතකොට ප්‍රශ්නයක් එන මොකද්ද? එහෙනම් ත්‍රිපිටකයේ තිබ්බ කියලා පිළිගන්න එපා. නෑ ත්‍රිපිටකේ නෙමෙයි මෙතන කියන්නේ මොකද්ද? අන්‍ය පිටකයන්. අන්‍ය පිටකයන් කියන්නේ දැන් අපිට පිටකයක් තියෙනවා වගේම අපිට තියෙන පිටකේ මොකද්ද පුතේ? අපිට තියෙන පිටකේ මොකද්ද? ත්‍රිපිටකය. දැන් වෙනත් ආගම් වල තියෙන පිටකයක් මොකද්ද පිටකේ? දැන් සමහර ආගම් වෙනත් ආගම් වල දැන් ක්‍රිස්තියානි ආගමට තියෙන ග්‍රන්ථයක් බයිබලය නේ, මුස්ලිම් ආගමට තියෙන අල් කුරානේ. මෙන්න මේ වගේ එක එක ආගමික ග්‍රන්ථ තියෙනවා. ඒ ග්‍රන්ථ වලට කියන පිටකය කියන. අපිට තියෙන පිටකය ත්‍රිපිටකය. මේ පිටකය කියන්නේ එක පොතක් නෙමෙයි ආගමික ග්‍රන්ථය කියන එක. තේරුණානේ? අපිට තියෙන ත්‍රිපිටකය මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒ අපේ පිටකය 3 පිටකයකට කැඩෙනවා. සූත්‍ර විනය අභිධර්මයේ කියලා 3 පිටකයකට කැඩෙනවා. ඒ හැමෝම හොඳට අවධානයෙන් අහගෙන ඉන්න ඕන. මෙතනත් සමහර අය මට පේනවා අවධානය බිඳිලා. එතකොට අවධානය බිඳුනොත් මොකෝ වෙන්නේ? ඒ කරුණු මනසට යන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඔය ඇත්තන්ට විචිකිච්ඡාව කියන එක නැති වෙන්නේ නැහැ. විචිකිච්ඡාව නැති වෙන නම් මොකද්ද කරන්න ඕන? හොඳට දහම් අසන්න ඕන.
ඇත්තටම මේ අහන්නකෝ මම මේ කාරණාව හොඳට මතක තියාගන්න මෙතන සමහරට ආධුනික කෙනෙක් ඉන්න පුළුවන්. ඒ ආධුනික කෙනාට තේරෙන්න මම මේ කතාව කියන්නේ. මොකද්ද හේතුව? පින්වත්නි ඔබ බණ අහනකොට පෙර බණ අහපු පුරුද්දක් නැත්නම් ඒ කෙනාට මොකද්ද වෙන්නේ? ඒ කෙනාට නිින්ද යනවා. නිින්ද යන නිසා අලුතෙන් ඇහෙන එක නතර වෙනවා. අලුතෙන් ඇහෙන එක නතර වෙන නිසා ඊළඟ එකට රුචිය අඩු වෙනවා. ඊළඟ එකට රුචිය අඩු වෙන නිසා බණ අහන්න බය වෙනවා. බණ අහන්න බය වෙන නිසා බණ අහන්න නැති වෙනවා. බණ අහන්න නැති වෙන නිසා ඊළඟ කොටස තේරෙන්නේ නැති වෙනවා. තේරෙන්නේ නැති වෙන නිසා නිවනට අභව වෙනවා. දැන් මොකද්ද කරන්න ඕන? හොඳයි. පෙර කවදාවත්ම බණ අහලා නැහැ කියලා හිතන්න. දැන් මොකද්ද කරන්න? උත්සාහයෙන්, වීරියෙන්, උනන්දුවෙන් මේ පැත්ත බලාගෙන බිම බලාගෙන ඉන්නේ නැතුව අහක බලාගෙන ඉන්නේ නැතුව බණ අහන්න පුරුදු වෙන්න ඕන. දැන් ඔය ගොඩාක් අයට තේරෙන්නේ නැති කාරණාවක් තමයි මොකද්ද? බණ අහන්න ආවහම ඒ කියන්නේ බණ දේශනා කරන දේශකයන්න් වහන්සේ දිහා බලාගෙන බණ අහන්න පුරුදු නෑ. සමහර අය නිකන් අනේ හස්බන්ඩ් එක තරහ වෙච්ච නෝනා වයිෆ් වගේ බණ අහනවා. ඒ අයට මොකද වෙන්නේ? ඒ අයට මේකේ පිහිට නෑ. ඒ අයට මේකේ පිහිට නෑ. තේරුණානේ? ඒස හොඳට බණ අහන්න පුරුදු වෙනවා. බණ අහද්දී අන්නේ ලක්ෂණය තියා ගන්න ඕන. තේරුණානේ? මෙතන කවුරුත් ඉන්නවද මාත් එක්ක තරහ නෑනේ. නෑ නේද? ඒස ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන හොඳට බණ අහන්න. ඒ බණ අහන්න පුරුදු වෙනකොට කාලයක් යනකොට තේරෙනවා ඇත්ත තමයි මේ ස්වාමීන් වහන්සේ කියපු කතාව. එදා තමයි මගේ පටන් ගැම්ම. එදා මං වරද්ද ගත්තා නම් මට මේ ටික අහන්න කවදාවත් ලැබෙන්නේ. හරිද? දැන් අපි වුණත් එහෙමනේ. අපි මේ මෙහෙම බණ කියපු හෝ බණ අහපු මිනිසු නෙමෙයි. මුල් කාලේ අපිට බණක් අහන්න ගියාට පස්සේ හැබැයි අර සසර පුරුද්දක් දෝ මන් දන්නේ ස්වාමින් වහන්සේ ගාව වාඩි වුණාට පස්සේ කවදාවත් ස්වාමින් වහන්සේගේ මුහුණින් අපේ ඇහැ ඉවතට ගන්න අපිට හිතුන්නේ බලාගෙනම ඉන්නවා. එතකොට ඒ කට සෙලවෙන විදිය, වචන උච්චාරණය කරන විදිය, S2 පාවිච්චි කරන විදිය, මේ අංග චලන මේ සියල්ලම අපිට මතක හිටියා. ඒකම තමයි අද මේ බණ කියනකොට සමහර මේ ගුරුවරුන්ගේ ආభాසය අපිට අවිල්ල තියෙන්නේ. හොඳයි. දැන් එහෙනම් ධර්මය හොඳට ශ්‍රවණය කරත්වා මේ විචිකිච්ඡාව දුරු කරගන්න. බුද්ධේ කංකති විචිකිච්ඡති. බුදුරජාන් වහන්සේ පිළිබඳ සැකය දුරු කරගන්න ඕනේ. ධර්මයේ පිළිබඳ මගෙන් එක දවසක් අහනවා මිනිස්සෙක් ස්වාමින් වහන්සේ මම දඹදිව ගියා. දඹදිව තියෙන බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කුටි බොහොම මේ මිටි. ඒතර බුදුරජාන් වහන්සේ එච්චර උස වෙන්න පුළුවන්ද? ඕ මිනිහේ දඹදිව ගිහිල්ලා අරගෙන ආපු එක. හරිද? දැන් මොකක්ද අරගෙන දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියනවා අබපියල්ලක් ඇතුලේ අටපිරිකර සහිතව සතර ඉරියව්වෙන් වැඩ ඉන්න පුළුවන් කියලා. මොකද්ද? අටපිරිකර තතේ තියාගෙන සතර ඉරියව්වෙම වැඩ ඉන්න පුළුවන් අබපියල්ලක් ඇතුලේ බුදු කෙනෙකුට. ඒ කියන්නේ ඒ තරම් 이르දි බලති. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපේ කට්ටිය 이르දි විශ්වාස කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපි හිතමු ඔය සප්තපර්ණි ගුහාවේ කොහොමද හිටියේ ඒකේ. ඒක හරි හීනීනේ. ඈ කියලා මොනවා හරි ඔන්න එහෙ ගිහිල්ලා අරගෙන ඉන්නේ ඔන්න ඔය වගේ දේවල් ටික. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කවුද කියන සංඥාවත් මිනිසුන්ට තේරෙලා නැහැ. ශ්‍රද්ධාවේ තියෙන දුර්වලතාවත් මෙන්න මේ විචිකිච්ඡාවට බොහොම හේතු වෙනවා. තේරුණානේ? ශ්‍රද්ධාව තියෙනවා නම් මොකක්ද වෙන්නේ? තමන් ඉස්සෙල්ලම මගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ කෙනෙක්, මේ වගේ 이르දි බලලාභී උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේ සසර පෙරූ පාරමිතාවලට උන්වහන්සේට මෙහෙම ලැබෙන්න සුදුසුයි කියලා පිළි අරගෙන තේරුණානේ? ඒ පිළිගැනීමත් එක්ක මොකද වෙන්නේ? අපිට ශ්‍රද්ධාව වෙනවා. ශ්‍රද්ධාවත් එක්ක මොකද වෙන්නේ? දැන් මට නම් අබ්බමල් රොණකවත් මගේ තථාගතයන් වහන්සේ පිළිබඳ සැක සංකාවක් එන්නේ. ඒකට හේතුව මොකද්ද? මම සංසාරයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාස කරලා තියෙනවා ඇති දරුණුවට. ඒ නිසා කවුරු මොන විදියට කිව්වත් මගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ මට සැකයක් ඇති වෙන්නේ. එතකොට රූපාදී අරමුණු මෙතන කියන්නේ මොකද්ද? දැන් මෙතෙන්දි කියන්නේ රූපාදී අරමුණු නිශ්චයකට නොගත හැකි ස්වභාවය. ඒවත් අරමුණු පිළිබඳ ඇතිවන සැකය. දැන් අර අපි කියමු මොකද බුද්ධ ආදී අටතෙන් පිළිබඳව ඇතිවන සැකය කියන කාරණාවම ඒක උපරිමේක. හරි දරුණු මේක. ඊට පස්සේ සාමාන්‍ය මට්ටමේ ගත්තත් යම්කිසි රූප අරමුණක්, ශබ්ද අරමුණක්, ගන්ධ අරමුණක් ඒක විනිශ්චය කොට ගන්න බැරි තරම් සැකය, අවිශ්වාසය ඇති වෙන ඒකටත් කියන්න පුළුවන් මොකද්ද? විචිකිච්ඡාව කියලා කියන්න පුළුවන්. කුසලයත් ඥානයත් සමාධියත් ආවරණය කරන හේයින් විචිකිච්ඡාව නීවරණ ධර්මයකි. ඇයි? පුතා මේ අහන්නකෝ යම්කිසි කෙනෙකුට සැකයක් තියෙනවා නම් ඒ සැකය තියෙනකොට මොකද්ද වෙන්නේ? සැකය සහිත සිතින් සමාධියක් ඇති වෙන්න බෑ. සමාධිය කියන්නේ මොකද්ද? අරමුණේ හිත එකඟ කරගන්න ඕනේ. අරමුණේ හිත සැලෙනවනේ. අරමුණේ හිත සැලෙනවා මොකද එන්නේ එකඟ වෙන්නේ සැකයක් තියෙනවා නම් ඒ සැකය තියෙන දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ ඔන්න දැන් මේ මෑණියන් වහන්සේගේ උඩින් තියෙනවා අපි හිතමු හොඳ බාල්කයක්. හරිද? කොන්ක්‍රීට් බාල්කයක් තියෙනවා. නේ? බීම් එකක්. දැන් ඕක මෙතෙන්ට එනකොටම පේනවා නිකන් දිරලා වගේ පේනවා. හරිද? දිරලා වගේ පේනවා. දැන් ඇති වෙනවා මොකද්ද? සැකයක් ඇති වෙනවා මේක කඩා වැටෙයිද?
දැන් මේක කඩා වැටෙයිද මේක කඩා වැටෙයිද මේක කඩා වැටෙයිද කියලා නිතරම බයෙන් සැකයෙන් ඉන්නවනම්